ආයිබෝන් යාළුවනේ අද අපි මේ ඇවිල්ලා ඉන්නේ හික්කඩුවේ තියෙන මාදුගඟ බලන්න. ඉතින් අපි මේ එතෙන්ට ඇවිල්ලා බෝට්ටුවක් සල්ලි වලට අරගෙන ඉතින් අපි මේ ගඟ මැදට යන ගමන් ඉන්නේ. ඉතින් මේ දෙපැත්තේ තියෙන්නේ කඩොලාන. මේ කඩොලාන වලින් වැහිලා තියෙන්නේ බෝට්ටු යන පාර විතරක් ගානට හැදිලා තියෙනවා පාරක් වගේ. උඩින් වැහිලා තියෙන්නේ කඩොලාන වලින් හරිම ලස්සනයි. ඉතින් මේ මෙතන පොඩි පොඩි මාළු පැටවු එහෙම ඉන්නවා මේ අයිනේ චූටි මාළු පැටව. මොකද මෙතන හැඩපාරක් නැහැ, ජඹුරක් නැහැ. ඉතින් මෙතන පොඩි මාළු පැටවු එහෙම ඉන්නවා, හරි ලස්සනයි. ඉතින් මේ අපි මේ ගඟ මැදට තමයි යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඔයගොල්ලොත් ඇවිල්ලා මේ වගේ තැන් බලලා යන්න. අපි බලමු ගඟ මැදට ගියාම කොහොමද කියලා. ඔය තියන්නේ දැන් මේ යන්නේ අපි ගඟ මැදට, මේ දෙපැත්තේ කඩොලාන. මේ හරිය ටිකක් ජඹුරයි. සමහර අය නම් කියනවා මේ කිඹුලෙක් දෙන්නෙක් ඉන්නවා කියලා. ඉතින් ඒක කටකතාවට කියනවත් දන්නේ නැහැ. ඉතින් මේ හොඳයි, හොඳ හුලම් පාරක් එනවා යනකොට. මාදු ගඟ ඔයගොල්ලොත් එන්න බලන්න. බය වෙන්න දෙයක් නැහැ. සේෆ්ටි ජැකට් දාගෙන හුලම් පාරක් වැඩි වැඩි යන්න තියෙන. හැබැයි අවුව සැරයි. අවුව සැර නිසා මේ උඩින් වහලා තියෙන්නේ, මේ බෝට්ටුවේ රෙද්දක් දාලා වහලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගඟ මැද යන ගමන් අයිනේ යනකොට අපිට හම්බෙනවා මේ මාළු හදන තැන. මෙතන කරන්නේ මේ කකුල් වලට මාළු කොටනවා මසාජ් එකක් කියලා. මසාජ් එකක් කියලා කියන්නේ මේ මෙතනට තෙරපි. ඒකේ ඉතින් එහෙම කියලා තමයි කියන්නේ. දැන් මෙතෙන්ට සල්ලි දුන්නාට පස්සේ අපිට පුළුවන් මේ විනාඩි ගානක් තියෙනවා. ඒ විනාඩි ගාන ඇතුළත අපිට පුළුවන් මේක මේ අත්දැකීම විඳින්න පුළුවන් ඕගලන්ට. ඉතින් මේ ඉන්නේ අපි මේ කකුල් එක දාගෙන මාළු වෙලා කොටනවා. නිකන් අර කාෆ් වගේ පොඩි මාළු වර්ගයක් ඉන්නේ. හැබැයි ටිකක් වෙලා යනකොට මේ මාළු කොටන්නේ නැහැ. මාළුන්ටත් එපා වෙලාද කොහෙද මාළු යනවා යන්න. මේක හදලා තියෙන්නේ ගඟේමයි. ගඟේම අයිනට වෙන්න මේ වගේ ටැංකි වෙන් කරලා තියෙනවා. ඒ ටැංකි වල තමයි මේ මාළු දාලා ඉන්නේ. දැන් කට්ටිය ගොඩක් ගියාම ඉතින් ඒ ටැංකි වලට කට්ටියට යන්න පුළුවන්. ඊට අමතරව උතන කඩයක් තියෙනවා. ওই කඩවල වලින් ගන්න පුළුවන් අපිට කුරුඳු තෙල් ගන්න පුළුවන්, කුරුඳු තේ එකක් බොන්න පුළුවන්. කුරුඳු කුඩු තියෙනවා. ඔය වගේ දේශීය කුළු බඩු වර්ග තියෙනවා විකුණන්න එහෙම. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා මේ අත්දැකීම ගන්න. මමත් මේ පළවෙනි වතාවට අපි ආවේ. මාත් මේ මාදුගඟ බලලා තිබුණේ නැහැ කලින්. ඉතින් අපි මේ කට්ටියක් ආවා. තව අපේ වීඩියෝ තියෙනවා. තව අපි පස්සේ වීඩියෝ ටිකක් දාන්න. මේ දැනට පොඩි වීඩියෝ ටිකක් ගත්තේ ඕගොල්ලන්ට බලා ගන්න. මේ බෝට්ටු වලට නම් ගාන වෙන්නේ රුපියල් 7-8,000ක් වගේ තමයි බෝට්ටුවක ගාන. කොහොමත් පැය දෙකක් විතර වගේ යනවා ওই ගමනට. පැය දෙකක් හෝ ඊට වැඩි තමයි යනවා. පැයෙන් වගේ එන්න බෑ ගමනට. ඔය තියන්නේ